ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් දුක් ගැනවිලි දෙවියන් වහන්සේට කියන්න එන්න. සුබෝදෑසනක් ඔයාලට. ඉතින් අදත් ඔයාලා සම්බන්ධ වෙන්නේ Travel with කොරතදාතා YouTube channel එකත් එක්ක. ඉතින් අද මං ඉන්න ලොකේෂන් එක දැක්කයින් පස්සේ ඔයාලට ඇත්තටම නිකන් ලොකු වෙනසක් දැනෙනවා ඇති. මොකද වෙනද දකින්නට වඩා වෙනස් ලොකේෂන් එකක තමයි මං ඉන්නේ. අද මං ඉන්නේ ලස්සන සුරුවම. ඉතින් මං ඔයාලට අද vlog එක ගැන කිව්වොත් ඉතින් අද හරිම විශේෂ vlog එකක් තමයි මං ඔයාලට ගෙනෙන්නේ. අද මං vlog එක කරන්නේ මගේ හිතුණු පැතිමතුන් හිතුණු යාළුවන් වෙනුවෙන් තමයි මම මේ vlog එක කරන්නේ. ඉතින් මම මේ ඉන්න place එක ගැන කිව්වොත් මම දැන් ඉන්නේ මාරවිල. ඉතින් මාරවිල කිව්වයින් පස්සේ මගේ හිතුණු යාළුවෝ අනිවාර්යයෙන්ම දන්නවා මොකද්ද මේ place එක කියලා. ඒ වගේ මේ සුරුවම දැක්කයින් පස්සේ ගොඩක් දෙනෙක් දන්නවා මේ place එක මොකක්ද. ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් මම කියන්නම් මම ඉන්නේ මාරවිල සිරි කුරුස පල්ලිය. ඉතින් අදම දැන් මේ ඉන්නේ පල්ලිය නෙමෙයි. පල්ලියට යාපදව මුද කිට්ටුව මුද අසලීම පිටින් තියෙන සිරිකුරුස සුරුවම ළඟ තමයි මම ඉන්නේ. ඉතින් ජාති කුල ආගම් ભેදයකින් තොරව ඉතාමත් විශාල ජනකායක් ඇදී එන සුවිශේෂී ස්ථානයක් තමයි මේ සිරිකුරුස පල්ලිය කියන්නේ. ඉතින් දන්නේ නැත්නම් ඔයාලා ඇදලා ඉන්න දිගටම කොරතදාතා YouTube channel එකත් එක්ක අද මම ඔයාලට කියන්නේ මේ සිරිකුරුස පල්ලියේ ඉතිහාස කතාව ගැන. ඉතින් හරිම රසවත් සහ හරිම වටින ස්ථානයක් තමයි අද මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් දිගටම නැදලා ඉන්න Travel with කොරතදාතා YouTube channel එකත් එක්ක අපි බලමු සිරිකුරුස පල්ලියේ විස්තර. ඉතින් ඔයාලට මේ දිස් වෙන්නේ මාරවිල සිරිකුරුස පල්ලිය. ඉතින් ඔයාලා ගොඩක් චර්ච් වලට ගිහිල්ලා ඇති. හැබැයි ඒ චර්ච් එක බලද්දී මේ සිරිකුරුස පල්ලිය මේ චර්ච් එකේ විශාල වෙනසක් තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් ලස්සන රස කතාවක් තියෙනවා. ඒ වගේම මේක ගොඩක් අති පූජනීය වටිනා කියන ස්ථානයක් වෙනවා. ખાસකම් පිරිච්ච ස්ථානයක් වෙනවා. ඒකයි මෙහි තියෙන විශේෂත්වය. ඉතින් සෑම දිනකම විශේෂයෙන් ඉරිදා දවසේ අද වගේ විශාල ජන ගංගාවක් මේ සිරිකුරුස පල්ලිය වෙත ළඟා වෙනවා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඇයි මේ මිනිස්සු මෙච්චර මේ සිරිකුරුස පල්ලියට එන්නේ? සහ මේ සිරිකුරුස පල්ලිය මෙච්චර වැදගත් වෙලා තියෙන්නේ ඇයි කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් මේ ඔයාලට පෙනෙන්නේ මාරවිල සිරිකුරුස පල්ලිය. දුක්ඛඳුලින් පිරි මාගේ ජීවිතයට මඟ පෙන්වන ආලෝකයක් වේවා. මාගේ ජීවිතයේ ආත්මාර්ථය
උඩඟුව සහ අපිරිසුදුකම දවාලන මහා ගින්නක්ම වේවා. ඇල්මැරුණු මගේ හදවත උද්‍යෝගිමත් කරවන පහන් සිදක්ම වේවා. ඔබට පුදන්නම රැගෙන මා දල්වන මේ ඉටි පන්දම් සමඟ මගේ මුළු දිවියම ඔබට පිදේවා. නිර්තුරුව ඔබ සෙවනේ රැඳෙන්නට ඔබ වෙනුවෙන් දැල්වන ඉටි පන්දම් පහනක් වන්නට ඔබේ අනුහස මට නිතර ලැබේවා. තුම පහව යන්නේ යම්සේද ඉන්න ඉදිරියේ ඉටි ලියවන්නේ යම්සේද එලෙසම මාගේ ජීවිතයේ වේදනාවන්ද අයහපත්කම් දුරු වේවා. ආමේන්. අන්න එහෙමයි යාඥාවන් වෙන්නේ යාඥා කරන්න. ඉතින් ගොඩක් දෙනෙක්ගේ දුක්ඛම් කටුළු අපහසුතාවයන් දෙවියන් වහන්සේට බාර දෙන්න මෙන්න මේ ස්ථානයේ ඉටිපන්දමක් පත්තු කරලා එයාලා යාඥා කරනවා. ඉතින් කිසිම බැතිමතුන් අතර පුරුෂ පදේ මේ ඉටිපන්දම් ගල්වන ස්ථානය ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වෙනවා. පුරුෂ පල්ලියට එන හැමෝම අනිවාර්යයෙන්ම ඉටිපන්දමක් පත්තු කරන්න. මේ ස්ථානයේ ඉටිපන්දමක් ගල්වලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා යාඥා කරන්න අමතක කරන්න නැහැ. ඉතින් මේ ස්ථානයේ ඉතාමත් වටිනා කියන ස්ථානයක් මේ පුරුෂ පල්ලිය. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේ ඉන්නේ සුසාන භූමියක. ඉතින් සුසාන භූමියක් සිද්ධාස්ථානයක් දක්වා වෙච්ච කථාන්තරයක් තමයි මෙන්න මේ කුරුසපල්ලේ සිල් කුරුසපල්ලේ පිටිපස්ස තියෙන්නේ. ඉතින් අද මේ සුසාන භූමිය දේවස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක මේ අදීයේ වෙච්ච දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ වෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි අද මේ වෙලා තියෙන්නේ. ඒකට මේ පේන්නේ කිතුණු බැතිමතුන් සුවයෙන් සාමදානයෙන් සැතපීලා ඉන්න සුසාන භූමිය. ඉතින් මේ සුසාන භූමිය මැදි කොටගෙන තමයි මේ සිරිකුරුස පල්ලිය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සුසාන භූමිය පල්ලියක් බවට පත් වුණේ කොහොමද කියන යන කතාව තමයි අද මම ඔයාලට කියන්නේ. කතෝලික දහමත් එක්ක ගොඩක් සිද්ධාස්ථාන සුසාන භූමියෙන් හා සම්බන්ධව තමයි පවතින්නේ. ඕනම කතෝලික සිද්ධාස්ථාන ඒ කියන්නේ පල්ලියක් ආසන්නයේ අනිවාර්යයෙන්ම සුසාන භූමියක් පවතිනවා. ඒ සුසාන භූමිය ඒ පල්ලියට යාබදව සිරිගන්වලා ඒ සුසාන භූමියත් එක්ක තමයි ඒ පල්ලිය ගොඩක් වෙලාවට පවත්වගෙන යන්නේ. ඉතින් මෙන්න මේ සිරිකුරුස පල්ලිය කියන්නේත් ඒ වගේ ස්ථානයක්. ඉතින් 1877 ජොන්ස්ටන් කොන්වෙල් පියතුමාගේ කරපු ඉල්ලීමක් මත මේ මාරවිල ජනතාව මෙන්න මේ පොදු සුසාන භූමියට සිරිකුරුස ප්‍රතිමාවක් ලබා දෙන්න කියලා එතුමන්ගෙන් ඉල්ලීමක් කළා. ඉතින් මේක අතීතයේ සුසාන භූමියක්. වර්තමානයේ දක්වාම මේක තියෙන්නේ සුසාන භූමියක් විදියට. ඉතින් මේ මාරවිල ජනතාව එතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ සුසාන භූමියේ පුරුෂ ප්‍රතිමාවක් ප්‍රතිෂ්ඨාපනය කරන්න. ඉතින් මේ ජනතාව ඉල්ලපු ඉල්ලීමට විතරක් වශයෙන් එතුමා සිරිකුරුස ප්‍රතිමාවක් ප්‍රතිෂ්ඨාපනය කරන්න තීරණයක් ගන්නවා. ඉතින් එතුමා මේ සඳහා ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ පුරුෂ ප්‍රතිමා නෙලන ස්ථානයකට සිරිකුරුස ප්‍රතිමාවක් ප්‍රතිෂ්ඨාපනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කුරුස ප්‍රතිමාවක් ලංකාවට එනවා. ඒ ලංකාවට එන්නේ නැවකින්. ඉන්දියාවේ සිට ලංකාවට නැවකින් ඇවිල්ලා ලංකාවේ වරායේ ඉඳලා නාත්තණ්ඩිය දක්වා දුම්රිය මාර්ග හරහා මේ ප්‍රතිමාව වැඩම කරනවා. ඉතින් ඉන්පස්සේ එම පියතුමා ඉතාමත් හරසරව මහත් පෙරහැරකින් ඒ පිළිමය වඩම්මන්න නාත්තණ්ඩිය දුම්රිය ස්ථානයට යනවා. ඉතින් එසේ යන්නේ පියතුමා සහ පිරිසට දැක ගන්න ලබන්නේ ගොඩාක් හිත් කම්පා කරන සිද්ධියක්. ඒ තමයි ඒ පිළිමය ගොඩක් ඩැමේජ් වෙලා විනාශ වෙලා කැඩිලා බිඳලා තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රවාහනයේ තිබිච්ච නොසලකිලිමත් කම්. ඉතින් මේකෙන් කම්පාවට පත් වෙන පියතුමා ඇතුළු පිරිස
තීරණයක් ගන්නවා මේ පිළිමය නැවත ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒ තීරණයකට අනුව පියතුමා තීරණය කරනවා මේක නැවත ප්‍රතිසංස්කරණය කරන්න. ඉන්පසු ඒ පියතුමා ජර්මනිය ගෙන්නන ලද විශේෂ බදාමයක් යොදාගෙන මේ පිළිමය නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඉතින් ඒක මාරවිල පල්ලියේ තියාගෙන වසර 2කට විතර පස්සේ මෙන්න මේ සිරිකුරුස සුසාන භූමිය වෙත ඒ පිළිමය වඩම්මනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ පියතුමාට සෑමදාකම නිින්දෙදි කිසියම් පුද්ගලයෙක් ඇවිල්ලා මේ පිළිමය මේ සිරිකුරුස සුසාන භූමිය වෙත මාරවිල සිරිකුරුස සුසාන භූමිය වෙත ප්‍රතිෂ්ඨාපනය කරන රැගෙන යන්න කියලා පුද්ගලයෙක් ඇවිල්ලා සිහිනෙන් කියනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් කෙටි කාලයකින් එතුමන් මේ පිළිමය ගෙනල්ලා මෙන්න මේ සිරිකුරුස සුසාන භූමිය මාරවිල සුසාන භූමියට නුදුරෙන් ඒ පිළිමය ප්‍රතිෂ්ඨාපනය කරනවා. එහෙම තමයි මේ සිරිකුරුස පල්ලියට මෙන්න මේ පිළිමය ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ මේ පිළිමය ප්‍රතිෂ්ඨාපනය කරායින් පස්සේ විශාල ජනතාවක් මේ පිළිමය වන්දනාමාන කරන්න යාඥා කරන්න මෙන්න මේ සිරිකුරුස සුසාන භූමියට ඇදී එනවා. ඉතින් කාලයත් එක්කම එතුමන් මේ මාරවිල මීසමෙන් සමුගන්නවා. ඉතින් මිනිස්සුන්ටත් මේ පිළිමය පිළිබඳව මතකය අමතක වෙලා යනවා. ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී 1947 අගභාගයේ මෙන්න මේ මාරවිල අවට විශාල චර්ම රෝගයක් පැතිරලා යනවා. ගොඩක් වෙලාවට කුඩා දරුවන්ට. ඉතින් මේ චර්ම රෝගයේ උත්සන්න වෙලා සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක ඒ දෙමව්පියෝ ඉතාමත් කරදරයකට පත් වෙලා දැඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් දවසක් එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා සමග ඇවිල්ලා මෙන්න මේ සිරිකුරුස ප්‍රතිමාවට යාඥා කළා ඒ දෙව් සමිඳුගේ පාදයන් පොල් තෙල් වලින් දෝවණය කළා. ඒ දෝවණය කරපු පොල් තෙල් ඒ කුඩා දරුවගේ ඇඟේ ගල්වල තියෙනවා. ඉතින් ඊට පස්සේ දවස් කීපයකට පස්සේ මේ කුඩා දරුවා සුවය ලැබලා තියෙනවා. ඉතින් මේක හරිම ආශ්චර්යයක් සහ හරිම පුදුමාකාර දෙයක්. ඉතින් මේ දේ ආරංචි වීමත් සමග ඒ ප්‍රදේශයේ හිටපු අම්මලා සියලුම ජනතාව තමන්ගේ කුඩා දරුවන් රෝගීන් රැගෙන ඇවිල්ලා යාඥා කරමින් මෙන්න මේ පොල් තෙල් ශරීරයේ ගල්වල තියෙනවා. ඉතින් පුදුම ප්‍රාතිහාරයක් විදියට ඒ සියලුම රෝගී සනීප වෙලා තියෙනවා. ඉතින් එදා ඉඳලා විශාල ජනකායක් මෙන්න මේ ස්ථානයට ඇදී ඇවිල්ලා තමන්ගේ ලෙඩ රෝග, තමන්ගේ දුක් ගැහැට, තමන්ගේ කරදර දෙවියන් වහන්සේට ඉදිරිපත් කළා. ඉතින් ඒ එන හැම කෙනෙක්ගෙම ඒ ලෙඩ රෝග, ඒ ප්‍රාර්ථනාවන්, ඒ ඉල්ලීම් දෙවි සමිඳුන් ඉෂ්ට කළා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් හාස්කමක් සහිතව සිදු වෙච්ච නිසා මිනිස්සු මේ ස්ථානය හාස්කම් සහිත ස්ථානයක් විදියට සැලකනවා. ඉතින් අදටත් මේ සිරිකුරුස පල්ලිය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ හාස්කම් බහුල ස්ථානයක් විදියට. ඉතින් ගොඩක් අය මේ ස්ථානයට එනවා, ඇවිල්ලා තමන්ගේ දුක් ගැනවිලි දෙවියන්ට කියනවා, උන්වහන්සේ ඒවට විසඳුම් ලබා දෙනවා. ඉතින් ඒ තුලින් ජනතාව මේ සිරිකුරුස පල්ලියේ දෙවියන් වහන්සේව ගොඩක් විශ්වාස කරනවා. ඉතින් කිතුණු බැතිමතුන් පමණක්ම නෙමෙයි බෞද්ධයන්, මුස්ලිම් වරුන් පවා මේ ස්ථානයට ඇවිල්ලා තම තමන්ගේ දුක් ගැනවිලි දෙවියන් වහන්සේට ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේට බාර දෙනවා. දෙවියන් වහන්සේ ඒ දිහා සානුකම්පිතව බලලා ඒ හැම කෙනෙක්ගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට මේ මාරවිල සිරිකුරුස පල්ලිය ගොඩක් වැදගත් ඓතිහාසික ස්ථානයක් වෙනවා. ඉතින් මේක තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ පල්ලිය අනෙක් පල්ලි වලට වඩා වෙනස් වෙන. ඒකට තමයි හේතුව විශාල ලොකු බිල්ඩින් එකක් මෙහි නැහැ. ඒ වගේම පල්ලෙහාට කොන්ක්‍රීට් දාලා හදපු
ගොඩනැගිල්ලක් නෙමෙයි මේක. ඉතින් ඔයාලට මෙතන පේනවා නම් ජනතාව ඇවිල්ලා ධන ගහගෙන වැල්ලේ ගිහින් තමයි තමන්ගේ යාඥා දෙවියන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක ඉතාමත් විශේෂ ස්ථානයක්. මේ වගේ වැල්ලක පිහිටපු ධන ගහගෙන ගිහිල්ලා වැල්ල මතින් ගිහිල්ලා යාඥා කරන එකම සිද්ධාස්ථානය ලෙස මෙන්න මේ සිරිකුරුස පල්ලිය මාරවිල සිරිකුරුස පල්ලිය ඉතිහාසගත වෙනවා. ඉතින් ගොඩක් ඇදහිලි ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව හාස්කමකින් වගේ ඉෂ්ට සිද්ධ වෙන ස්ථානයක් විදියට මේ සිරිකුරුස පල්ලිය ඉතිහාසගත වෙනවා. ඒ විශාල ජනකාවක් නිරන්තරයෙන්ම ඇදීන ස්ථානයක්. ඒකේ තියෙන විශේෂත්වය තමයි කිතුණු බැතිමතුන් පමණක් නෙවෙයි ජාති කුල ආගම් ભેදයකින් තොරව විශාල ජනතාවක් මේ කරා ඇදීන. ඉතින් මේ විදියට සුසාන භූමියක ඉදිවෙච්ච දේවස්ථානයක් නිලනොලක් වශයෙන් පවත්වන දේවස්ථානයක් 2011 දෙසැම්බර් 16 වෙනි දින රජයේ ප්‍රසිද්ධ ගැසට් පත්‍රයක් කරහා මේක සිද්ධාස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ජනතාවගේ නොමද ජනාදරයට පත්වෙන සියලු ජනතාවගේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන මේ ස්ථානය දේවස්ථානයක් වශයෙන් ස්ථාපිත වෙලා වර්තමානයේ ජනතාවගේ හිතසුව පිණිස අදටත් පවතිනවා. ඉතින් ගොඩක් ජනතාව මේ වෙත ඇදී එනවා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා දුක් ගැනවිලි විශේෂයෙන් ලෙඩ රෝග සුව කර ගැනීම පිණිස දෙවියන් හමුවේ තමන්ගේ අවනඩුව ප්‍රකාශ කර දෙවියන්ගේ සහනය ලබා ගන්න. ඉතින් මොන ආගමක වුණත් ආගමික නායකයන් කියන්නේ හරිම සුවිශේෂී ජාති. ඒ හැමෝම අවසාන වශයෙන් කියන්නේ ජීවිතේ නිර්වාණය ගැන. ඉතින් හැම ආගමකම තියෙන දැඩි විශ්වාසය. ඉතින් හැමෝගෙම අවසානය වෙන්නේ සතුට. ජීවිතේ සතුට. සතුට තමයි නිර්වාණය. ඉතින් මට මතක් වෙනවා අපේ පුජ්ජ කියන විදිහට මේ කිතුණුවන් අතර දැඩි විශ්වාසයක් තියෙනවා. belief can move mountain කියලා. ඒ කියන්නේ සිතුවිලි වලට විශ්වාසයන් වලට බලාපොරොත්තු වලට හඳුපාවා වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක හරිම වටිනවා. ඉතින් මෙතන ගොඩක් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන ස්ථානයක්. හැමෝම ඇවිල්ලා නිශ්ශබ්දව තම තමන්ගේ ආඥාවන් තම තමන්ගේ කන්නලව ඉදිරිපත් කරනවා. දෙවියන් ඒකට සවන් දෙනවා. ඒ වගේම සවන් දීලා විතරක් නෙවෙයි දෙවියන් ඒකට විසඳුම් ලබා දෙනවා. ඉතින් හරිම වටිනා කියන ස්ථානයක් තමයි මේ මාරවිල සිරිකුරුස පල්ලිය. ඉතින් අපේ තිරංග මල්ලෙක් ඉන්නවා. ඇත්තටම අපි අදාවේ මේ මිහිරගේ බාරයක් ඔප්පු කරන්නේ. ඉතින් යා බාරයක් වෙලා තිබ්බා. ඔයාගේ බාරේ ඔප්පු කරාද නැත්නම් ආ බාරයක් වුණාද? ඉතින් යා බාරයක් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යා නිතරම එනවලු මේ ස්ථානයට. ඉතින් මටත් කිව්වා යමු කියලා. ඉතින් මම ඇත්තටම මේක නෙච්චර දැනුවත් වෙලා හිටියේ නැහැ. නමුත් ඇත්තටම විස්තර හොයලා බැලුවායින් පස්සේ තමයි තේරුනේ මේක ඉතාමත් වටිනා කියන ස්ථානයක් කියලා. ඉතින් ඔයාලටත් ඒ බව දැනුම් දෙන්න තමයි මම මේ බ්ලොග් එක කරන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න හරිම පහසුවෙන් ලේසියෙන් මේ ස්ථානට ළඟා වෙන්න පුළුවන්. මාරවිල ටවුන් එකෙන් ඔයාලට වමට හැරිලා මීටර් 300ක් එන්න තමයි තියෙන්නේ. පූදායිනෙම තමයි තියෙන්නේ. හරිම ප්‍රසිද්ධයි. ඉතින් විශාල ජනකායක් එනවා. විශාල ජනකායක් වන්දනාමාන කරනවා. ඉතින් බාරහාර ඔප්පු කරනවා. ඉතින් සියලු දෙනාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් දුක් ගැනවිලි සියල්ලක්ම දේව අපේ ස්වාමීන් වහන්සේට බාර දෙනවා. ඉතින් උන්වහන්සේ ඒ දිහා බලලා හැම කෙනෙකුටම සෙත සලසනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එයාලා කිව්වා ඒ ඉටිපන්දම් පත්තු කරද්දි තුන් පාරක් නිවලලෝ ඒ ඉටිපන්දම් පත්තු කරා. මම ඇත්තම දැනගෙන හිටියේ නෑ. මම අද තමයි දැනගත්තේ. ඒගොල්ලෝ ඒකේ චාරිත්‍රාක් විදිහට මොකක් හරි කරනවා ඇති. ඉටිපන්දම් පත්තු කරනවා, නිවනවා. ඒ වගේ තුන් පාරක් තමයි ඉටිපන්දම් ගල්වන්නේ. ඒ වගේ මතන පියතුමෙක් ඉන්නවා. ඉතින් ඒ පියතුමා පිරිත් පැන් වගේ අර ඒගොල්ලන් ගාගෙන අරගෙන එතනින් තමයි ඉටිපන්දම් ඉදගෙන අරගෙන ඇවිල්ලා මෙතන ඉටිපන්දම් ගහන්නේ. ඒ වගේ මෙතන තියෙනවා බාර පෙට්ටියක්. ඒ ඔයාලට මොහරි තියෙන ගැටලු බාර වෙන්න ඕන දේවල් තියෙනවා නම් කොලේක ලියලා ඔයාලට මෙන්න මේ බොක්ස් එකට දාන්න පුළුවන්. ඔබගේ ඉල්ලීම් සියලු දෙයක්ම. ඉතින්
දානය දෙවියන්ට පිදෙන ගෞරවාන්විත දෙයකි. එය ගෞරවාන්විතව ලබා ගැනීම ඔබේ යුතුකමකි. ඔබගෙන එන දානය ආශිර්වාද කරගන්න. දානය බෙදා දීමේදී පියතුමන්ලාගේ උපදෙස් ලබාගෙන මෙතන දානයකුත් ලබා දෙනවා. කට්ටිය ඇවිල්ලා දානය දෙනවා. ඉතින් තව එන ජනප්‍රවාදයක් තමයි මේ කුරුස පල්ලියත් එක්ක ඉස්සර මෙතන තිබිලා තියෙනවා සුසාන භූමියත් එක්ක වගා බිමක්. ඉතින් මේ වගා බිමේ පළතුරු වගා කරලා තියෙනවා. ඉතින් ජුසේවාස් පියතුමා ලංකාවට ආපු වෙලාවක වෙස් බලාගෙන සාමාන්‍ය මිනිස්සෙක් විදියට මෙන්න මේ සිරිකුරුස සුසාන භූමියේ තියෙන ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතුමා ඇවිල්ලා බඩකින්නට ඒ තිබිච්ච පළතුරු ගෙඩි කඩාගෙන කාලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අර වගා කරපු අයිති පුද්ගලයාට තරහ ගිහිල්ලා එතුමාන්ට බැනලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා දැනගෙන ඉඳලා නැහැ මේ ජොසේවාස් පියතුමා කියලා. ඉතින් දෝෂාරෝපණය කරලා තියෙනවා එයාගේ ඉඩමේ තිබිච්ච පළතුරු අනුභව කරා කියලා. ඉතින් ඒ වෙලාවෙම දෙකට තිබිච්ච පළතුරු සියල්ලක්ම එකට හා වුණා කියලා කියනවා. ඒ වගේ හාස්කම් වලින් පිරිච්ච ආශ්චර්යමත් සිද්ධි සමුදායක් වෙච්ච ස්ථානයක් තමයි මේ මාරවිල සිරිකුරුස්ස පල්ලිය කියලා කියන්නේ. ඒ වගේ අතීතයේ පටන්ම මෙම ස්ථානයේ විශාල හාස්කම් සිදු වෙච්ච ස්ථානයක්. ලෙඩ රෝග තියන අය ලෙඩ රෝග සුව කරගන්න ගොඩක් වෙලාවට මෙතෙන්ට එනවා. ඉතින් ඒ සඳහා හරිම විශේෂයි මේ සිරිකුරුස්ස පල්ලිය. ඉතින් මාරම නිස්කලංක බවක් තියෙන, හරිම ශාන්ත බවක් තියෙන. අපේ පන්සලකට ගියා වගේම හරිම නිශ්ශබ්දයි. හැමතැනම බෝඩ් ගහලා තියෙනවා නිශ්ශබ්දව හැසිරෙන්න කියලා. ඒ නිශ්ශබ්ද බව සුරකින්න තමයි අපිට මේ හැසිරෙන්න තියෙන්නේ. ඉතින් අද ඉරිදා දවසක් නිසා විශාල පිරිසක් දැනටමත් ඇවිල්ලා තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම විවිධ ජාතීන් විවිධ ආගම් වල පුද්ගලයෝ මේ සිරිකුරුස්ස පල්ලියට එනවලු. ඉතින් මේ පුත්තලම් දිස්ත්‍රික්කය ගත්තායින් පස්සේ ප්‍රධාන සිද්ධාස්ථානය වශයෙන් සැලකෙන තලවිල පල්ලිය. ඉතින් ඊට පස්සේ ප්‍රසිද්ධම ප්‍රධානම ස්ථානයක් විදිහට මේ සිරිකුරුස්ස පල්ලිය හඳුන්වන්න පුළුවන්. ඉතින් වයස් ભેදයකින් තොරව කුඩා ළමුන්ගේ ඉඳලා තරුණයන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වාම මේ සිරිකුරුස්ස පල්ලියට එනවා යාඥා කරන්න. මේක දේව මෙහෙයන් පැවැතෙනවා. ඒ වගේම ජනතාවට පිහිටවන වෙනම නාද තියෙන්නේ සමිතියක් වගේ දෙයක් තියෙනවා. ඒකෙන් ගොඩක් ජනතාවට සලසනවලු. මේ මිනිස්සු ඇවිල්ලා බැතිමතුන් ඇවිල්ලා වාඩි වෙලා යාඥා කරනවා. ඉතින් හරිම සුවිශේෂී ස්ථානයක්. මගේ ජීවිතේ මම මේ වගේ අවස්ථානවලට ඇත්තටම මීට පෙර ඇවිල්ලා නැහැ. මම පල්ලි කීපයකට ගිහින් තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ පල්ලියකට අපිට පල්ලියක් වයින් පස්සේ ලොකු ගොඩ නැගිල්ලා පුටු දියලා දන ගහගෙන පුටු වලට අත තියාගෙන යාඥා කරන ඒ වගේ චිත්‍රයක් තමයි නැවෙන්නේ. ඉතින් මේකේ එන හැමෝම මෙතනින් සෙල්පු ගලවල වැල්ල දිගේ දන ගහගෙන යාඥා කරන් යනවා. ඒක හරිම සුවිශේෂයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ සිරිකුරුස්ස පල්ලියේ දේවස්ථානයත් එක්කම ඒ සුසාන භූමියට යාබද තියෙන්නේ මුහුද. ඉතින් මේ මුහුද ස්ථාපිත කරලා තියෙනවා සිරිකුරුස්ස ප්‍රතිමාවක්. දේව ප්‍රතිමාවක්. ඉතින් දැන් මෙතෙන්ට එන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම ඒව දේව ප්‍රතිමාවත් වැඳ පුදා ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ පේන්නේ සිරිකුරුස්ස පල්ලිය පේන ආකාරය. ඉතින් සිරිකුරුස්ස පල්ලියට එන හැමෝම අනිවාර්යයෙන් මේ දේව ප්‍රතිමාව ළඟටත් යනවා. අපි මුලින්ම පටන් ගත්තේ ඒ දේව ප්‍රතිමාව ළඟට. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ දේව ප්‍රතිමාවට. ඉතින් ගහලා තියෙනවා වෙහෙසවන්න බර උත්සව සියල්ලනි මා වෙත එන්න කියලා. ඉතින් උන්වහන්සේ සියල්ලන්ගේම බර අරගෙන සියල්ලන් බරෙන් නිදහස් කරන තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් කිතුණු බැතිමතුන් ගොඩක් උන්වහන්සේ විශ්වාස කරනවා. ඉතින් ඒ නිසයි උන්වහන්සේගේ පිහිට පතාගෙන ඉන්නේ. ඉතින් මේ සිරිකුරුස්ස පල්ලියෙන් වෙනස් වෙන්නේ කිතුණු බැතිමතුන් පමණක් නෙමෙයි අනෙකුත් ආගම් ජාතීන් වල අයත් එතුමාගේ පිහිට පතාගෙන එනවා. ඉතින් දේව පියාණන් කියන්නේ ගොඩක්
ආදරය පතුරපු කෙනෙක්, මෛත්‍රිය පතුරපු කෙනෙක්, දුකටපත් වෙච්ච ජනතාව දුකින් ගොඩගත් කෙනෙක්. ඉතින් සෑම ආගමික නායකයෙක් මෙහෙමයි. හැම ආගමකම අවසාන ප්‍රතිඵලය තමයි නිර්වාණය. නිර්වාණය කියන්නේ සතුට. ඉතින් හැම ආගමික නායකයෙක්ම හරිම සුවිශේෂී. එතුමන්ලා කියපු දහම හරිම වටිනම ගොඩක් වෙන්නේ ඒ කියපු දහම විකෘති කරලා ඊට පස්සේ પરම්පරාවල් ඉන්න අය විවිධ මතවාද ආගමික නිකායන් පිහිටුවාගෙන ඉතින් ඒව ගොඩක් විකෘති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මේ නායට මූදේ යන්න පුළුවන් මුළු සවාරියකුත් තියෙනවා. මෙතන බෝඩ් ගහලා තියෙනවා. ඉතින් අද නම් ගොඩක් මුහුද රළුයි. මොකද මේ දවස් ටිකේම මේ වැස්ස නිසා ඉතින් මුහුද ගොඩක් රළු වෙලා තියෙන්නේ. නිසා මුහුදේ හුළඟුත් වැඩි. ඉතින් මේ වගේ කඩ තියෙනවා දෙපැත්තෙම. කන්න බොන්නත් පුළුවන් ඔයාට. දැන් අපි යන්නේ දේව ප්‍රතිමාව තියෙන ස්ථානයට. ඉතින් හරිම ලස්සන මුහුදු තීරයක් තමයි තියෙන්නේ සිරිකුරුස පල්ලියට යාබදව. ඉතින් මේ මුහුදත් හරිම විශේෂයි. මොකද ලස්සන වෙරළ තීරයක් තමයි තියෙන්නේ. එන හැමෝම මේ තියෙන මුහුදට ගිහින් විනෝද වෙන්න, ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න. එන්න අප සමග. ඉතින් බෝට් රයිඩ් එකක් ඔයාලට යන්න පුළුවන්. හැමතැනම තියෙනවා බෝට් රයිඩ් එකක් කරන පොඩි ඒජන්සි වගේ දාලා. ඉතින් ඒකට ගියන් පස්සේ ඔයාලට බෝට් රයිඩ් එකකුත් යන්න පුළුවන්. ඉතින් හරිම කූල් ක්ලයිමේට් එකක් තියෙන්නේ. කොළඹට නම් හොඳටම වහිනවා. හැබැයි මෙහෙට නම් වැස්ස නැහැ. හැබැයි ඉතින් හොඳට කූල් එකට තියෙනවා. ඉතින් අපේ මිහිරි මල්ලි යනවා. දේව් මෑණියන් වන්ට පුදා ගන්න. මේකේ නම් ගහලා තියෙන්නේ මේ ගොඩක් මේ සිරිකුරුස පල්ලිය මම ඔයාලට කලින් කිව්වා වගේම ප්‍රධාන වෙන්නේ මේ ලෙඩ රෝග සම්බන්ධ. මේකේ ගහලා තියෙන්නේ සුද්ධ වූ වේලකන්නි ආරෝග්‍ය මාතාවනි අප නිසා යාඥා කළ මැනවි. මෙතන තියෙන දේව මාතාවගේ වේලකන්නි කියන වේලන්කන්නි කියන දේව මාතාව තමයි මෙතන ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලා අනිවාර්යයෙන් සිරිකුරුස පල්ලියට આવොත් මේ ස්ථාන දෙන්න අමතක කරන්න එපා. නිර්මල නංගිල යාඥා කළා ආවා. ඉතින් ආගමක්වත් ඒ හැම ආගමකින්ම ජනතාවට සලසන සේවයක්. ජනතාව දුකින් මුදවන තමයි මේ හැම ආගමක්ම තම දේශනාවන් දේශනා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ නිර්වාණය ගැන කතා කරලා තියෙනවා. ඉතින් දෙව්තුමන්ලා සැනසීම සතුට සැනසීම ජනතාවගේ ඒ ගැන කතා කරලා තියෙනවා. ඉතින් සෑම ආගමික නායකයෙක් ඉතාමත් වටිනවා. ඒ දර්ශනය ඉතාමත් වටිනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ ආගමික දර්ශනයන් හරියටි අනුගමනය කරලා ඊට අනුකූලව ජීවත් වෙනවා. ඒකට ඊට අනුකූලව ජීවත් වෙනවා කියන්නේ අපි යහපත් පුරවැසියන් වෙනවා කියන්නේ. ඉතින් යහපත් පුරවැසියෙක් විදියට ඔයාට කවදක හරි ඔයා ඇස්පියා ගන්න දවසට ඔයාට සතුරු වෙන්න පුළුවන් නම් ඔයා තමන්ගේ ආගමට අනුකූලව ජීවත් වුණා. තමන්ගේ ආගමට ගරු කරන පුද්ගලයෙක් වුණා, රටට හොඳ පුරවැසියෙක් වුණා කියලා ඔයාට සතුරු වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ ඊටාම වටිනා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ස්ථානයටත් එන්න. සිරිකුරුස පල්ලියට එන හැමෝම මේ ස්ථානට ඇවිල්ලා මේ දේව ප්‍රතිමාවත් යාඥා කරනවා. ඉතින් මූද අයිනේ තියෙන දේව ප්‍රතිමාවක් තමයි මේක. ඒකත් හරිම සුවිශේෂී. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඉන්නේ සිරිකුරුස පල්ලියට ආබදව තියෙන මූද තීරයේ. හරිම සුන්දර මූදු තීරයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන බෝට් සවාරි තියෙනවා. ඔයාට යන්න පුළුවන්. අද නම් ඉතින් මූද ගොඩක් රළුයි. ඉතින් බෝට්ස් තියෙනවා. ඔයාට කතා කරගෙන යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි, හරිම සුන්දරයි, මාරම කූල් ක්ලයිමේට් එකක් අද නම් තියෙන්නේ. අවුව වුණාට අපි ඒක දැනෙන්නේවත් නැහැ. ඉතින් මූද කියන්නේ කොහොමත් හරිම සුන්දර හිත නිවන ස්ථානයක්. ඉතින් මේ වගේ දේවස්ථානයකට යාබදව මුදක් තියෙනවා කියන ඉතින් කොහොමත් හිත නිවෙනවා. ඉතින් ඔයාලත් මම දන්නවා අනිවාර්යයෙන්ම ගොඩක් ආසයි මුදුවරල වලට. ඉතින් මගේ තාස්සම ප්ලේස් එකක් තමයි මුදුවරල. ඉතින් මේ වගේ තැනකට ආවන් පස්සේ ඇත්තටම හිත නිවෙනවා. පල්ලියට ගියා වගේම තමයි. ඒ වගේම ගහලා තියෙන මේ ස්ථානයේ දිය නෑම තහනම්.
කුඩා දරුවන් රැල්ල පෑගීමේ වලකින්න අවදානම් බැලු බැල්මටම පේනවා මේ මුහුද සරයි කියලා රළුයි කියලා මේ පැත්ත නම් කෙලින්ම ඕපන් වෙලා තියෙන මෙතන නම් ගල් වැටියක් තියෙනවා මේ වගේ බෝට් සවාරි යනවාට කැම්ප් කරලා මේ වගේ ප්ලේසස් තියෙනවා කීපයක් ඒවලට මෙයාලව කට්ටැක්ට මේ තන වගේ දවසක නම් බෑ මොකද මුහුද රළු ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි සිරිකුරුස පල්ලියේ දේවස්ථානයෙන් සමුගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න. ඔයා කිතුණුවේ ක්‍රිස්තියන් කෙනෙක් වෙන්නම ඕනේ නැහැ. ඔයා බෞද්ධ වුණත්, ඔයා මුස්ලිම් වුණත්, ඔයා හින්දු වුණත් ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් දුක් ගැනවිලි දෙවියන් වහන්සේට කියන්න එන්න. උන්වහන්සේ බලන්නේ මේ මගේ බැතිමතෙක්ද කියලා. උන්වහන්සේ සැමට සේවය එකලෙස සලසනවා. ඉතින් මේක ගොඩක් හාස්කම් පිරිච්ච ස්ථානයක්. අන්නේ හාස්කමේ අසිරිය විදිහට තමයි ඔයා එන්න ඕන ඇත්තටම. ඔයාට ගොඩක් විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඔයාට ඒ වගේම ලෙඩ රෝග බහුල කෙනෙක් නම් ඔයා. ඒ වගේම ඔයාට ජීවිතේ කලකිරීම් තියෙනවා. ඒ සියල්ලම දෙවියන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඒවට සහනය සලසනවා. ඉතින් ආගම කුමක් වුවත් සෑම ආගමික නායකයෙක්ම දේශනා කළ දීලා තියෙන්නේ සතුටින් ඉන්න විදිය. ඉතින් ඔයත් මේ සතුට ලබා ගන්න. ඉතින් මාරවිල එන්න එච්චර දුර නැහැ කොළඹ ඉඳලා. අපේ එකමාරක් වගේ කාලෙකින් ඔයාට ඉතාමත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් මේ මාරවිලට. ඉතින් අද දිනට මම ඔයාලගෙන් ගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ මාරවිල සිරිකුරුස පල්ලිය ගැන මම ලැබෙන්න ඇති ඒ විශේෂත්වය ගැන ඔයාලට දැනුවත් වෙන්න ඇති කියලා මත් කලින් අපිට තිබ්බේ නැහැ. මත් කලින් දැනුවත් වෙලා තිබ්බේ නැහැ. නමුත් ඉතින් මේ වගේ ස්ථාන තියෙනවා ලංකාවේ. ගොඩක් තියෙනවා ඉතින්. අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ ඉතින්. මම හිතනවා ඔයාලට හොඳ බ්ලොග් එකක් අද මගෙන් ඉදිරිපත් වුණා කියලා. මොකද ඔයාලට නොදන්න දෙයක් තමයි මම අද ගොඩක් කියලා දුන්නේ. ගොඩක් හිතුණු බැතිමතුන් දන්නව ඇති. නමුත් අනිත් ගොඩක් පිරිසක් ඒ ගැන දන්නේ නැතුව ඇති. ඉතින් ඒ නිසා මම මේ සිරිකුරුස පල්ලියෙන් දැනට ඔයාලගෙන් සමු ගන්නවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. කොරතට ආතා YouTube channel එකත් එක්ක ඔයා traveling වලට කැමති කෙනෙක් නම් ආස කෙනෙක් නම් මේ වගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට මම වීඩියෝ එකක් upload කළ සයින් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. ඉතින් නැවතත් අපි ලස්සන සුන්දර ස්ථානයකින් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. Sayure kala bela ganata paya dasu polove veli kata ganata noni mi dal men vishwase mahansila kurusa taliye haskam godai deva mahime lowata kiyana kurusa yagai kurusa taliye haskam godai ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඉන්නේ උඩප්පුව කියන මූදු වෙරළේ. කෝවිල් වලින් ප්‍රධාන එකක් තමයි මේ පුන්නේශ්වරම් කෝවිල කියන එක.